කතා කරේ 27 මේ කොහොම හරි ඉතින් ක්ලාස් එක අපේකින් පටන් ගන්න කොහොමද ඒකෙන් තමයි පටන් ගන්න කිව්වෙත් ඒකෙන් ඒ හින්දා පටන් ගන්න කොහොම හරි මම ඇත්තට මේ ක්ලාස් එකට ආවේ මේ කෙල්ල හින්දා ඇත්තම කතාව එහෙමයි මම ක්ලාස් එකට ආවේ කෙල්ල හින්දා මම අවුරුද්දක් පිස්සු කළප එකෙක් අවුරුද්දක් තිස්සේ අර ට්‍රිප් යන්නේවා කොල්ලොත් එක්ක පිස්සු කෙලිනේවා ඉස්කෝලේ යන්නේ නැහැ ක්ලාස් යන්නේ නැහැ මුකුත් නැහැ අවුරුද්දක් මම තනිකර පිස්සු කෙලියේ අන්තිම අවුරුද්ද තමයි මම ක්ලාස් යන්න පටන් ගත්තේ ඉගෙන ගන්න පටන් ගත්තේ මම අන්තිම අවුරුද්දේ ඉතින් ඒක පටන් ගත්තේ කෙල්ල හින්දා ආවේ අතර ඉන්න මේ යාළුවා පිස්සේ කගින්න එක උත් එක්ක ආවේ ඉතින් මට මම මැත්ස් ක්ලාස් සෑහෙන කොටකට ගියා මම ඇත්තටම ක්ලාස් 5කට වගේ යන්නේ නැති මට ඇත්තටම සෙට් වුණ ක්ලාස් එක මහේස්ගේ මේ ක්ලාස් එක එකත් මොකක් හරි කොහෙද තිබ්බ ලක් එකකට මට ඒක සෙට් වුණේ මොකද මම කරත් ඉංග්‍රීසි මීඩියම් ඉතින් සිංහල මීඩියම් ක්ලාස් එකක් සරුත් ආපු පළවෙනි අවුරුද්ද මම හිතේ නුවරට ඉතින් එහෙම අර කොහෙන්දෝ තිබ්බ වාසනාවට ක්ලාස් එකට සෙට් වුණා ඉතින් ඊට පස්සේ ඒසගෙත් අර හොඳ ප්ලෑන් එකක් තිබ්බා මේ අවුරුද්දකින් අපිට සිලබස් එක තුන් පාරක් විතර මං හිතන අපිට ඉවර කරා ඒ අවුරුද්ද ඇතුළත. ඉතින් සර්ගේ පේපර් ක්ලාසස් ටිකයි සර්ගේ රිවිෂන් ක්ලාස් ඊට පස්සේ සර්ගේ තියරි ක්ලාස් ඒ හැම එකකටම මම ආවා. ක්ලාස් හැමදාම ආවා. ක්ලාස් හැමදාම ආපු හේතුවත් ඉතින් ඒක තමයි ආපු හේතුව. ඉතින් මොකක් හරි ඉතින් මොටිවේෂන් එකකට ඉතින් දිගටම ක්ලාස් ආවා. දිගටම වැඩත් කරා. ඉතින් අර වැඩ කරන එකේ රසය තේරුනේ ඇත්තටම මේ ක්ලාස් එකට ආවට පස්සේ මොකද ළමයි ගොඩක් ඉන්නවා තරඟේ ගොඩක් තියෙනවා ඒ හින්දා අර වැඩ කරන එකේ ඒ ආතල් එක තේරුනේ ඒ හින්දා. ඉතින් මේ ක්ලාස් එකට ආවට පස්සේ ඉතින් මම කියන්නේ මගේ මට කියන්න තියෙන දේ තමයි ක්ලාස් එක අනිවාර්යෙන් එන්න හැමදාම. ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න සර් දෙන වැඩ ටික හැමදාම කරන්න. මොකද පිටින් ෆෝස් එකක් තිබිලා හරි මම ඒ ටික කරපු හින්දා තමයි ඇත්තටම මම අද මේ මෙච්චර හොඳ රිසල්ට් එකකට ආවේ ඇත්තටම. මොකද මම මෙච්චර රිසල්ට් එකක් දාන්න හිටපු එකක් නෙවෙයි වෙන්නේ නැත්තේ. මොකද අවුරුද්දක් පිස්සු කළ බේක් කියන්නේ ඉතින් ඒකයි බීදයක් වගේ ගන්න ඇත්තම ටිකක් අමාරුයි. මැත්ස් වලට ඒකක් තියෙන සර් හින්දා. මොකද ඉස්කෝලේ සර්ලත් මට මගේ යාළුවාට කිව්වේ පුළුවන් නම් පාස් වෙලා පෙන්නපන් කියලා A level exam එක. ඉතින් එහෙම තියෙද්දි ඉස්කෝලේ ඒ රිසල්ට්ස් මම හිතන්නේ ටිකක් අඩුයි. ඒ තියෙන රිසල්ට්ස් වලින් මගේ රිසල්ට් එක එකක්. ඉතින් ඒක කියන්න සතුටුයි. සර්ගේ පේපර් ක්ලාසස් වලට ස්තුතිවන්ත වෙන්න, සර්ගේ ක්ලාසස් ටිකට ස්තුතිවන්ත වෙන්න. මම හොඳ රිසල්ට් එකක් දැම්මා. ඉතින් මටත් සතුටුයි ඒකට. ගෙදරටත් සතුටුයි. ඒ තමයි මට කියන්න තියෙන්නේ. Thank you.